අද අපිට හරිම ස්පෙෂල් දවසක්. අපේ ස්කයිලිව අපි ෆස්ට් ටයිම් අපේ දෙරණයාගල වත්තට එක්කන් යනවා. මේක තමයි ඇත්තටම යාගේ ෆස්ට් දුර ගමන. අපි බලමු අපේ ස්කයිලි මොනවාද වත්තට ගිහලා කරේ කියලා. අපි බලමු නේද වීඩියෝ එක. මුලින්ම අපි නැගිටලා ස්කයිලිගේ බඩු ටිකයි වත්තට ගෙන යන ඕන බඩු ටිකයි ඔක්කොම ටික පැක් කරා. ස්කයිලිත් මාර එක්සයිටඩ් මොකද එයා දන්නවා දැන් අපි කොහේ හරි ආව එක්කන් යන්නේ කියලා. අපි පරක්කු වෙන හින්දා යන ගමන් කන්න කියලා උදේට කෑමක් ගත්තා. ඊට පස්සේ අපි ආවා අපේ තාත්තිවයි මල්ලිවයි පික් කරන්න. මෙන්න ඉන්නවා අපේ ස්කයිලි බබා. ස්කයිලි කාය කියද්දි ආසම එළිය බලාගෙන යන්න. දැක්කනේ ඔක්කොම බල යනවා ෂෝක් එකට. මම යන ගමන් නම් චුට්ටක් නිදාගත්ත සැරෙන් සැරේ. අපි දැන් ටිකක් දුර ආව හින්දා පොඩි බ්‍රේක් එකක් ගන්න හිතුවා. මෙතන අපි සාමාන්‍යයෙන් වත්තට යද්දි ප්ලේන් ටි බොන්නයි රොටි කන්නයි නවත්තන තැන. අද අපි රොටි නම් කෑවේ නෑ. අපි ප්ලේන් ටි බීලා ආයෙ පිටත් වුණා යන්න. ඊට පස්සේ අපිට පොඩි බඩ වගේක් ගන්න තිබිලා අපි ෆුඩ් සිටි එකටත් ගියා. මේ දවස්වල වැස්ස අඩු හින්දා තමයි අපි ස්කයිලිව වත්තට එකන් යන්න හිතුවේ. දැන් නම් අපි ටිකක් ළඟට ඇවිල්ලා ඉන්නේ. දරණයාගල අපි යන කඩයක් තියෙනවා. අපි එතනින් පොඩ්ඩක් නැවැත්තුවා. ස්කයිලිට නම් කොහේ ගියත් එයාව දන්න කෙනෙක් කොහොම හරි හම්බ වෙනවා. වත්තට යන පාර හරීම ලස්සනයි. මං හරි මාසයේ පාරෙන් යන්න මේ බලන්නකො ලස්සන. අපිට දරණයාගල රත්නපුර බස් එකකුත් හම්බුණා. ස්කයිලි නම් හොඳට හුලං වැදි එළිය බලාගෙනම තමයි ගියේ. ස්කයිලිට ආස ඇතියා මෙහෙම දුර ගමනක් කලින් ගිහිල්ලා නෑනේ. ඉතින් හොඳට හුලං වැදි බලම තමයි එයා ගියේ. දැන් නම් අපි ළඟයි වත්තට. ස්කයිලි බබා කොහෙද මේ යන්නේ? ෆයිනලි අපි ආවා අපේ වත්තට. අපිට හම්බුණා කියුට්ම කියුට් බලු පැටියෙක්. ඔන්න බලන්න අපේ ස්කයිලි. දැන් තමයි දැක්කේ. බලන්න ස්කයිලි හරිම ජෙලස්. මම කූඩලන්ට ටිකක් බය හින්දා වත්තට යන්න කලින් බෙහෙත් ගාගත්ත ගොඩක්. දැන් අපි මේ යන්නේ අපේ වත්තට. චුට්ටක් විතර අමාරුයි ඉතින් ස්කයිලි වෙක්කන් කැලෑව මැදින් යන එක. එයාට පුරුදුත් නෑනේ. හැබැයි බලාගෙන ඉන්නකො තව ටිකකින් අපේ වත්තේ මං ආසම තැනට ඔයගලන්ව එක්කන් යනවා. හැබැයි හරිම ෂෝක් මෙහෙම කැලෑව මැදින් යන එක ඉතින් මං හරිම ආසයි. You want run? අපේ ස්කයිලිට මාරු කලබලයක් තමයි තිබුණේ. මම අල්ලගෙන ඉන්න බෑක්. කැලෑව මැදින් යන පාර තාම සුද්ධ කර නැති හින්දා තමයි චුට්ටක් අමාරු. ඔන්න අපි ආවා මං කියපු තැනට. බලන්නකෝ. මේ තමයි අපේ වත්තේ මං ආසම තැන. මේ ගලාගෙන යන්නේ සිතුවක් හොය. සිතුවක් හොය ගොඩක් ෆේමස් තැනක් නෙමේ. හැබැයි දන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙතන වීඩියෝ එකෙන් පේනවටත් වැඩිය හරිම ලස්සනයි. මේ බලන්නකෝ වතුර පාර. හොඳ වෙලාවට මගේ ඇඟේ කූඩැල්ලෙක් නම් එලිලා හිටියේ නෑ. මේ බලන්නකෝ ලස්සන බටර්ෆ්ලයි කෙනෙක්. ගොඩක් දුර ඇවිල්ලා හින්දා අපි බඩගින්නේ හිටියේ. ඉතින් අපි මුලින්ම අපේ ලන්ච් එක ගත්තා. මෙන්න ඉන්නවා මගේ මල්ලි. ඔන්න මම දැන් වතුරට බහින්න යන්නේ. අපි බලමු ස්කයිලි මොනවද කරන්නේ කියලා. දැක්ක නේද මම යන්න හදද්දි යාටත් යන්න ඕනි මාත් එක්කම. මට හිතා ගන්නවත් බැරි වුණා ස්කයිලි ස්විම් කරනවා දැක්කම. මට හරිම හැපි වුණා යාව ස්විම් කරනවා දැකීද්දි. ෆස්ට් ටයිම් හින්දා අපි ටිකකින් ස්කයිලිව ගොඩට ගන්න හැදුවා බ්‍රේක් එකකට. හැබැයි බලන්නකෝ යා කැමති උනේම නෑ ආව ගොඩට ගන්නවට. ස්කයිලිව අපි ටිකක් වෙලා මෙහෙම තිබ්බ පොඩ්ඩක් රෙස්ට් කරන්න හින්දා. හැබැයි අපි වතුරට බැස්ස ගමන් යාට ඉන්න බෑ. යාත් පනිනවා. මේ බලන්නකෝ යා ස්විම් කරන ලස්සන. යන්න අපි ගාඩන්. ස්කයිලි නම් මාර මාසයි වතුරට යාව නවත්ත ගන්නම බෑ. බලන්නකෝ යා හොඳටම පීනනවා. මම චූටි බ්‍රේක් එකකට උඩට ආවා. ඊට පස්සේ මෙයා නිකන් උඩට වෙලා හිටියේ. ටික වෙලාවකින් බලන්නකෝ මම කරන දේ. දැක්ක නේද? තනියම පන්න කවුරුත් නැතුව. මට ඇත්තටම හරිම හැපි මං ස්කයිලිව එක්කන් එන්න හිතපු එකට. එයා හොඳට ස්විම් කරා පිට එක්ක.
ස්කයිලි බබාටත් මේක ලොකු වෙනසක් නේ. එයා බීච් විතරනේ ගිහිලා තිබුණේ. මෙතන හැබැයි හරිම සේෆ්. මොකද ගල් වලින් වට වෙලානේ තියෙන්නේ. and වතුර පාරත් වැඩිය සැර නැති හින්දා ලොකුවට ගහගෙන යන්න බලන්නේ නැහැ. ජම් බබා ජම් 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 ඔන්න දැන් ස්කයිලි අපේ තාත්තිත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ. හරිම කියුට් අනේ මේ දෙන්න බලන්නකෝ. දන්නේම නැතුව රෑත් වුණා. අපි බලමු අපි ඊළඟ දවසේ මොනවද කළේ කියලා. හෙලෝ good morning. මං උදේම නැගිටලා ස්කයිලි වෙක්කම් පොඩි වොක් එකකට ආවා. අද දවසේ අපේ ප්ලෑන් එක නම් අපේ වත්ත ඇතුලේ සම්පූර්ණයෙන්ම වගේ ඇවිදින්න. වත්ත ඇතුළ තනිකරම කැලයක්නේ. ඉතින් හරිම ලස්සන තැන් තියෙනවා අපි දැකලවත් නැති. මුළු වත්තම කව කරන්න බැරි වුණත් පුළුවන් තරම් කැලෑව ඇතුලෙන් ඇවිදින්න තමයි අපි හිතුවේ. මේ වීඩියෝ එක බලන කවුරු හරි දරණියාගල හරි උඩමාලිබඩ හරි ඇලිහත හරි බලන්න ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න. අපි දැන් කැලෑව ඇතුළට යන්නයි හදන්නේ. අපි බලමු ඇතුළ කොච්චර ලස්සනද කියලා. කැලෑවේ මැද මේ වගේ පොඩි පොඩි දියපාරවල් ගොඩාක් තියෙන තැන් වල හරිම ලස්සනයි. චූටි චූටි මාළුත් ඉන්නවා ඒව වල. ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. ස්කයිලිව දැකලා වඳුරු අපි පටන් ගත්ත තැනේ ඉඳන්ම අපේ පස්සෙන්ම ආවා වඳුරු රෑන්. එයාලා බලනවා ඇති එයාලගේ කැලේට මේ ආපු අමුතු සතා කවුද කියලා. මෙතන ඉන්නවා ගයාන අයයි තරිඳු මල්ලි තව ගමේ අයලා කීප දෙනෙකුයි. කැලෑව මැද නම් හරිම ලස්සනයි මේ බලන්නකෝ. ලස්සන ගස් තියෙනවා. වඳුරුත් ඉන්නවා. ඔහොම බලන්න අන්න දැක්ක දෙක්කෙනෙක් පැන්නා. අනේ මගේ ස්කයිලි නම් බාරයි. එයා බය නැතුව ගල් උඩින් පැන අපිත් එක්කම ආවා. මං හිතුවටත් වැඩිය මාර ඇඩ්වෙන්චරස්. එයා හොඳට වතුර උඩින් පැන අපිත් එක්ක බය නැතුව ආවා. මෙතනත් මං ආසම තැනක්. මේක නැචරල් පොන්ඩ් එකක් වගේ තැනක්. මේ වගේ තැන් ගොඩක් තිබුණ කැලෑව ඇතුලේ. ඇත්තටම මාර ඉන්ට්‍රෙස්ටිං මෙහෙම කැලෑව ඇතුලෙන් ස්කයිලිවත් එක්කන් යද්දී. මාව පොඩ්ඩක් ලිස්සල වැටුණ හැබැයි. කැලෑව උඩට යද්දී තාම හදන ගමන් තියෙන තරිඳු මල්ලිලාගේ විලායකටත් අපි ගියා. මේ තමයි සිතුවක් ඔය උඩම හරිය. මෙතන වීව් එක හරිම ලස්සනයි. මොකද මෙතන උඩහට වෙන්න තියෙන්නේ. ඉතින් වටේම හරිම ලස්සනට මෙතනට පේනවා. අපි දැන් ආයෙත් යන්න පටන් ගත්ත කැලෑව මැදට. වඳුරු කට්ටිය නම් අපි යන තැන අපේ පස්සෙන්ම ආවා. අපි කැලෑව මැද තැන් වල නැවති ඔක්කොම බල හිමින් සැරේ තමයි ඇතුළට ගියේ. ස්කයිලි වතුර වලට මාර ආසයිනේ. ඉතින් වතුර ටිකක් දැක්ක ගමන් එයාට චුට්ටක් හරි එතනට වෙලා ඉන්න ඕනේ. කට්ටියට පොඩ්ඩක් මහන්සි කියලා මෙතන අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා. මේ බලන්නකො අපේ ස්කයිලි එතන තිබ්බ වතුර වලට බහැලා හොඳට චිල් එකේ හිටියා. වතුරත් හරිම සීතලයි හරි සනීපයි. මෙන්න ඉන්නවා අපි පස් දෙනා. අපිට යද්දි තව වතුර වලක් හම්බුණා. ඒකේ මාළු හිටියා. ස්කයිලි ඒකට පැනලා මාළු අල්ලන්න පටන් ගත්තනේ මේ බලන්න. හරිම ෆනි. කැලෑව වටේම ඇවිදලා දැන් අපි ආවා ආයෙත් අපේ ආසව තැනට. ඇත්තටම හරිම ආසයි ස්කයිලි මෙහෙම ස්විම් කරනවා බලාගෙන ඉන්න. මේ තමයි අපේ ලන්ච් එක අද. ඔගොල්ලෝ නමිනම් කන්න ආසද?
අනේ බලන්නකෝ අපේ ස්කයිලි බබා ස්විම් කරන ලස්සන. හරිම කියුට්. මේ ගමේ කට්ටිය හරිම හොඳයි. තරිඳු මල්ලි අපිට ගිනි මැලයකුත් ගහලා දුන්නා. අද අපි ආයේ ගෙදර යන හින්දා අපි ගොඩාක් වෙලා වතුරට බහලා හොඳට එන්ජොයි කරා. මං හිතනවා ඔයගොල්ලෝ දරණියාගල කැලේ මැදින් ස්කයිලි ගිය හැටි ස්විම් කරපු හැටි තිබ්බ මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් ඔයගලන්ගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. thank you අපේ වීඩියෝ එක බලුවට. අපි අලුත් වීඩියෝ එකක් ළඟදිම ගේන්නම්. bye bye